සුබ දවසක් හැම දෙනාටම. මම සුමිත් පෙරේරා. මම හිතන්නේ මම දවස් දෙකකට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කළා මම ලියපු ගීතයක් ගැන. මගේ ගීපද රචනාවක්. ගොඩක් ස්තුතියි හැම දෙනාටම. ගොඩක් කමෙන්ට්ස් තිබුණා. ගොඩක් අය මාව ධෛර්යමත් කරලා තිබුණා. ගොඩක් අය මට සුබපතලා තිබුණා. thank you very much. ඔයගොල්ලන්ගේ ශක්තිය තමයි මගේ ඉදිරි ගමනට හේතු වෙන්නේ. අපි බලමු. මම උත්සාහ කරනවා හැම දවස් දෙකකටම සැරයක් මම ලියපු ගීතයක් ඉදිරිපත් කරන්න. මාත් එක්ක රැඳී සිටින්න, මාව ධෛර්යමත් කරන්න, මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ඔයගොල්ලන්ට පුළුවන් මොකක් හරි දෙයක් කරන්න මම වෙනුවෙන්. මම මේ ගීතේ ලිව්වේ හරියටම පොසොන් පොය දවසේ ගිය අවුරුද්දේ. මට හරියටම විශ්වාසයි මේක ලිව්වේ පොසොන් පොය දවසේ. මොකද්ද කරන්න කියලා කල්පනා කරලා සින්දුවක් ලියනවා. මම මේකට මනක්කල්පිත පෙම්වතියෙක්, සුරූපී මනක්කල්පිත කෙලිලොල් පෙම්වතියෙක් මවා ගත්තා. මේක පෙම්වතා සංගීතඥයෙක් වෙන්න පුළුවන්, මියුසිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අරමුණකින් තමයි මම මේක ලිව්වේ. මම කෝරස් එක මෙහෙම ලියනවා. පොසොන් සඳට නොදෙවෙනි හින්දා පොසොන් සඳට හැඬුනද මන්දා. මම මේ පද දෙකට විතරක් පුංචි එලි සමයක් රැක්කා. පොසොන් සඳට නොදෙවෙනි හින්දා පොසොන් සඳට හැඬුනද මන්දා. මෙතන අපි සාමාන්‍යයෙන් සඳ කියලා ගන්න ස්ත්‍රීලිංග පදයක්. පෙම්වතියත් ස්ත්‍රියක්. එතකොට පොසොන් සඳ තමයි පොසොන් දවසට තියෙන ලස්සනම වස්තුව මේ ලෝකේ. අපි ඒක දන්නවා. එතකොට එච්චර ලස්සන පොසොන් සඳ බලනවා. කවුද මේ ඇවිල්ලා ඉන්න පන්සලට ඇවිල්ලා ඉන්න මටත් වඩා ලස්සන කාන්තාව, තරුණිය කියලා. පොසොන් සඳට සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඇති වෙලා පොසොන් සඳට හැඬෙනවා. මම මේ කඳුළු තමයි පොසොන් දවසට සාමාන්‍ය පොය දවසකට යන හීනි වැහි රැල්ල මම වාගෙන තමයි මේක ලිව්වේ. පොසොන් සඳට නොදෙවෙනි හින්දා පොසොන් සඳට හැඬුනද මන්දා. වෙනදට නලියන නුරා සිතින් නුඹ අද සිල් අරගෙන අනේ මන්දා. මන් දන්නවා ඔබේ හිත. ඔබේ හිත මොකද්ද කියලා මන් දන්නවා. ඔබ කොහොමද අද සිල් ගත්තේ? ඔබ කොහොමද අද සිල් ගත්තේ? මට නම් මේක පුදුමයක්. ඊළඟට මම පළවෙනි වර්ස් එක මෙහෙම ලියනවා. සුළඟට නලියන බෝපත් අතරින් දුටුවද හිනහෙන මා දෙනුවන්. දැන් පොය දවසේ හැම දෙනාම වගේ එකතු වෙලා බණ භාවනා කරනවා බෝගහයට. බෝගහ දිහා බලාගෙන භාවනා කරනවා. මේ බෝගහේ සිලිසිලි හඬ දීලා හෙලවෙන මේ සුළඟට නලියන බෝපත් අතරින් ඔබ දැක්කද? ඔබ දිහා මම බලා ඉන්නවා. ඔතන සිල් ගත්තට මම බලා ඉන්නවා ඔබ දිහා. ඔබ දැක්කද? මේ තරුණයා පුංචි සමච්චලයක් කරනවා අයට. ඊළඟට කියනවා තිදොරින් පෙම් කළ හැටි සිහි වෙනවද සිත සිතිවිලි හා පොරබදමින්. මේක පොඩි පහේ ප්‍රේම කතාවක් වෙන්න බෑ. තිදොරින් කියන්නේ මොකද්ද? අපි ඉගෙන ගන්නේ සිත, කය, වචනේ සංවර කරගන්න කියලා. දැන් මේ තරුණයා අහන අපිට මතකද අපි සිතින් පෙම් කළා, අපි කයෙන් පෙම් කළා, අපි වචනෙන් පෙම් කළා. ඒ කියන්නේ මේක ටිකක් දුර දිග ගිය ප්‍රේම සම්බන්ධයක්. ඔහු අහනවා තිදොරින් පෙම් කළ හැටි සිහි වෙනවද සිත සිතිවිලි හා පොරබදමින්. ඒ කියන්නේ බණක් භාවනාවක් කරන්න ඉඳගත්තට ඔබට මතක් වෙන්නේ නැද්ද අපි දෙන්න ප්‍රේම කරපු හැටි? ඔබේ සිතිවිලි, ඔබේ සිතිවිලිත් එක්ක සටන් කරනවද උතන? සිත සිතිවිලි හා පොරබදමින්. ඒක තමයි මම ලියන්න උත්සාහ කළේ. ඊට පස්සේ මම දෙවෙනි වර්ස් එක මෙහෙම ලියනවා. සසරට සුව දෙන බණපද අතරින් ඇසුනද මාගෙතු ස්වර සිත්තම්. සාමාන්‍ය මේ බණ කියලා කියන්නේ මේ සසරෙන් එතර වෙන්න අපි සවන් දෙන දේශනා. බණ කියන්නේ භව නසන දේශනා. ඒ කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව නසන දේශනා තමයි බණ දේශනා කියලා අපි සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕනේ. ඒක ගොඩක් අය දන්නේ නැහැ මම හිතන්නේ ඕක. සසරට සුව දෙන බණපද අතරින් ඇසුනද මාගෙති ස්වර සිත්තම්. ඒ කියන්නේ අර පන්සලේ බණත් එක්ක හාමුදුරුවෝ දේශනා කරන බණ අතරින් ඔබට ඇහෙනවද ඔබ වෙනුවෙන් මම ගායනා කරපු ගීත? ඔබ වෙනුවෙන් මම ගායනා කරපු කවි? ඔබ වෙනුවෙන් මම නිර්මාණය කරපු තනු ඔබට මතක් වෙනවද? ඔබට ඇහෙනවද මගේ ස්වර සිත්තම්? ආනපාන සති සමාධි වැඩුවද සුසුමින් සුසුමට මගේ නමින්. ඔබ ආස්වාස ප්‍රස්වාස, ඒ කියන්නේ ආනපාන සති සමාධිය, ආනාපාන සති භාවනාව ඔබ කළේ හැම හුස්මකටම මගේ නමින්ද? ඔබ කොහොමද පන්සල් ගිහිල්ලා සිල් ගත්තේ? මට නම් මේක පුදුමයක්. මේක තමයි මගේ ගීතය. මම මුලින් ඉඳන් කියනවා. පොසොන් සඳට නොදෙවෙනි හින්දා පොසොන් සඳට හැඬුනද මන්දා. වෙනදට නලියන නුරා සිතින් නුඹ අද සිල් අරගෙන අනේ මන්දා. සුළඟට නලියන බෝපත් අතරින් තුටුවද හිනහෙන මා දෙනුවන්. තිදොරින් පෙම් කළ හැටි සිහි වෙනවද සිත සිතිවිලි හා පොරබදමින්. සසරට සුව දෙන බණපද අතරින් ඇසුනද මාගෙතු ස්වර සිත්තම්.
ආනපාන සති සමාධි වැඩුවද සුසුමින් සුසුමට මගේ නමින්. එක තමයි අද සින්දුව. බොහොම ස්තුතියි මට කමෙන්ට් කලාට. දිගට මායක රැඳී සිටින්න, දිගට ඕගොල්ලෝ මාව ධෛර්යමත් කරන්න. ආධුනික ගීපද රචකයෙක් හැටියට මටත් ඉදිරි ගමනක් තියෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. අපි ඊළඟ ගීතයෙන් හම්බෙමු තව දවස් දෙකකින්. මම සුමිත් පෙරේරා. Thank you very much.